හයි ගයිස්, ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ මැත්ස් උන්ට හෙට එන්න තියෙන පේපර් එක. ඒ කියන්නේ බදාදා තියෙන පේපර් එකට අනිවාර්යයෙන්ම ගෙසින් ටිකක්. ඉතින් මම ඒ ටික කියන්නම්. ඔයාලට මම දැන් මේ කියන කොටස් ටික බලාගත්තොත් එහෙම අනිවාර්යයෙන් ඔයා ඉන්නේ දැන් ෆේල් මට්ටමේ නම් ඔයාලට යන්න පුළුවන් 100කට. ඔයා ඉන්නේ S මට්ටමකට නම් ඔයාලට යන්න පුළුවන් B එකට. දැන් ඔයා ඉන්නේ C මට්ටමක නම් ඔයාලට යන්න පුළුවන් A එකට. ඉතින් මේ වීඩියෝ එක තප්පරයක්වත් ස්කිප් නොකර බලන්න. අනිවාර්යෙන්ම මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලාගන්න. ඒ කියන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් වල අවශ්‍ය නම් ඔයා දැම්ම මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ගයිස් මම කියන්නම් යන ගෙසින් ටික මේ ටික තමයි අනිවාර්යෙන් එන්න පුළුවන් හෙට පේපර් එකට. සාපේක්ෂ ත්වරණය, සාපේක්ෂ ප්‍රවේගය, සංඛ්‍යානය, ගුරුත්ව කේන්ද්‍රය සහ බෝවංකන. අනේ බිජ්ජෝ යකෝ තොපිට යකෝ හෙට තියෙන එක්සෑම් එකට හරිද මිලෝ වැඩක් නොකර යකෝ පැය ගානෙන් උඹට එස්සක් ගන්න පුළුවන් කියපන්කෝ. තෝ එහෙනම් අයින්ස්ටයින්ගේ මල්ලිවත් වෙන්න ඕනේ. තෝ එහෙම කෙනෙක් නෙමෙයිනේ. තෝ හෙන මෝඩෙක්. මේ වීඩියෝ එක බලනවා කියන්නේ තෝ හෙන මෝඩෙක්. හරිද? තොට දැන් මුකුත් කරගන්න බෑ. තෝ දැන් ගිහිල්ලා බුදිය ගනින්.